සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන කණ්ඩායම් තුන අතර තුන්කොන් තරගාවලියක් මේ මාසය මැදදී ආරම්භ වීමට නියමිතයි. මේ තරගාවලිය තුළ කණ්ඩායම් තුන විසින්ම ටෙස්ට් තරග 4ක් සහ 20 තරග 7ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව පළමු ටෙස්ට් තරගය ජූනි 28 සිට ජූලි 2 දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගය ආරම්භ වෙනවා ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර. ඒ තරගාවලිය ආරම්භ වන්නේ ජූලි 6 සිට ජූලි 10 දක්වා. ඊට පසු නවසීලන්ත කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකක් තිබෙනවා සිම්බාබ්වේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට. පළමු ටෙස්ට් තරගය ජූලි 30 සහ අගෝස්තු 3 යන කාලය තුල පැවැත්වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 7 සිට 11 යන කාලය තුල පැවැත්වීමට නියමිතයි. මේ ටෙස්ට් තරගාවලි හතරම ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1:30ට හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඊට පස්සේ ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසු 20 තරග 7ක් ආරම්භ වෙනවා. තරග 7 විදිහට ගත්තොත් ජූලි 14 වෙනිදා සිම්බාබ්වේ කණ්ඩායම සහ සවුත් අප්‍රිකානු කණ්ඩායම අතර පළමු තරගය ආරම්භ වෙනවා. පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5ට ආරම්භ වෙනවා. දෙවන තරගය නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජූලි 16 වෙනිදා ආරම්භ වෙනවා. තුන්වන තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ජූලි 18 වෙනිදා ආරම්භ වෙනවා. හතරවන තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජූලි 20 වෙනිදා ආරම්භ වෙනවා. පස්වන තරගය නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ජූලි 22 ආරම්භ වෙනවා. හයවන තරගය සිම්බාබ්වේ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ජූලි 24 වෙනිදා ආරම්භ වෙනවා. ඊට පසු හත්වන තරගාවලියට මේ තරග 6ම ක්‍රීඩා කර වැඩිම තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කරපු කණ්ඩායම් දෙක ඉදිරිපත් වී ජූලි 26 වෙනිදා තරගාවලියක් අවසන් වෙනවා. ඒ තරගාවලියෙන් පසු තමයි අවසන් මහා තරගය තමයි ජූලි 26 වෙනිදා පැවැත්වෙන්නේ. ඉතින් ඒ තරගාවලියෙන් ජයග්‍රහණය කරපු කණ්ඩායම තෝරා ගැනීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ සියලු තරග ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5ට හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තමයි ආරම්භ වන්නේ. ටෙස්ට් තරගාවලිය පළමුවෙන් ආරම්භ වන්නේ ජූනි 28. 20 තරගාවලිය සමග අවසන් වන්නේ ජූලි 26 වෙනිදා. ඒ අනුව මේ විදිහට තමයි තරගාවලිය පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතින් තාත් මෙයාගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.